අද අපි යන් KFC එකට. අපි අරගත්තේ ඩබල් චිකන් බර්ගර් කොම්බෝ එකයි. එයාලා අලුතෙන් ඉන්ට්‍රොඩියුස් කරපු කොරියන් චිකන් වින්ග්ස් එකයි. මුලින්ම try කරලා බලමු එයාලගේ කොරියන් චිකන් වින්ග්ස් එක. මං ආසාවෙන් හිටියෙත් ඒක try කරලා බලන්න. රස ගැන කියනවා නම් මේ එයාලගේ තියෙන normal crispy chicken wings වලට මොකක් හරි barbecue sauce එකක් දාලා තියෙන්නේ. ඒතර sauce ගතිය වැඩි හින්දා ටිකක් ආගෙන යද්දී එපා වෙනවා. ඊළඟට මම මේ try කරන්නේ එයාලගේ ඩබල් චිකන් බර්ගර් එක. අපි මේක ගත්තේ කොම්බෝ එකක්. එතකොට මේකට එනවා බර්ගර් එකයි චිකන් ඩ්‍රම් ස්ටික් එකයි පෙප්සි එකයි. නෝමලි එයාලගේ මේ චිකන් එක හරිම රසයි. එයාලටම වෙනස් වෙච්ච ටේස්ට් එකක් තියෙනවා. හැබැයි මම දන්නේ නෑ මේ අවුට්ලට් එකේ ප්‍රශ්නයක්ද කියලා. අපි කාපු එකේ නම් ඇත්තටම අර KFC චිකන් කියන රස ආවේ නැහැ. අපි මේ අරගත්තේ one goal face outlet එකෙන්. ඇත්තටම කියනවා නම් ඒ චිකන් එකේ බැටර් එක පවා පොඩක් අමුයි වගේ. හරියට ක්‍රිස්පි ගතියට තිබ්බෙත් නෑ. ඒ වගේම හරියට ෆ්‍රයි වෙලා තිබ්බෙත් නැහැ. අපි හිත හදාගත්ත බර්ගර් එක විතරක් එහෙම වෙයි කියලා. ඩ්‍රම් ස්ටික් එක රසට තියෙයි කියලා. හැබැයි ඒ ඩ්‍රම් ස්ටික් එකෙත් ලොකු රසක් අපිට තිබ්බේ නැහැ. ඉතින් මේ ඔක්කොටම අපිට ගියා රුපියල් 4000ක් විතර. ඔය විදිහට තමයි අපේ KFC එක්ස්පීරියන්ස් එක. Bye.